සුබ දවසක් යාළුවනේ. ඉතින් මේ තවත් වීඩියෝ එකක් අපේ ඉන්ටර්නල් සිස්ටම් එකේ. අපි ගිය පාර කතා කරා ඔයගලන්ට මතක ඇති. ඒ කියන්නේ කෝඩ් එකක් අරගෙන ඒකේ යට කොටස විතරක්. ඒ කියන්නේ පල්ලෙහා කොටසින් විතරක් කෝඩ් එකක් හදලා, ඒ කියන්නේ යටම කොටස කියලා කියන්නේ අන්තිම ස්ට්‍රින්ග්ස් තුනෙන් කෝඩ් එකක් හදලා කොහොමද ඒකේ අවට තියෙන ඒ කෝඩ් නෝට්ස් වල කෝඩ් ටෝන්ස් වල නැත්නම් කෝඩ් ටෝන්ස් කියන්නේ 1 3 5 කියන කෝඩ් ට්‍රෑඩ් එකේ ට්‍රෑඩ් කියන්නේ 3ක් කියන එක තමයි ට්‍රෑඩ් කියන එක මීනින් එක. ප්‍රධානම 3 තමයි අපේ ට්‍රෑඩ් එක. රයිට් නෝට් 3 මේ එතකොට මොකක් හරි කෝඩ් එකක සින්දුක කෝඩ් එකක ඉන්නවනම් ඒ කෝඩ් එකේ ඉන්න වෙලාවේ ඒ කෝඩ් එකේ ප්‍රධානම නෝට් 3 තමයි අපිට ලීඩ් ගන්න උනත් ප්‍රධාන වෙන නෝට් 3. රයිට් අපි දැන් ඒ කියන්නේ සින්දුව යනවා නම් අපි උදාහරණයකට කියමු F එකේ කියලා. සින්දුවේ කෝඩ්ස් වල F එකේ යන තැන් වල අපිට F එකේ තියෙන නෝට් 3 තමයි ලොකුම නෝට් 3. රයිට් ප්‍රධානම නෝට් 3. එතකොට FAC කියන නෝට් 3. රයිට් නැත්නම් 1 3 5 කියලා මම ලේසියට අපේ ඉන්ටර්වල් සිස්ටම් එකේ මෙහෙ වෙන්නේ. ඊට පස්සේ අපි B ෆ්ලැට් එකට යනවා නම් F එකේ ඉඳලා 4 වෙනි කෝඩ් එකට එතකොට අපි යනවා B ෆ්ලැට් එකේ 1 3 5 කියන එකට. රයිට් ඊට පස්සේ 5 වෙනි කෝඩ් එකට යනවා නම් මොකද්ද C කෝඩ් එක. අපි යනවා ඒකේ ප්‍රධාන නෝට්ස් තුනට 1 3 5 මොකද්ද E G C. රයිට් ඒක තමයි 1 3 5 කියන අපි තාම මේ මේජර් කෝඩ් ඒ කියන්නේ ස්කේල් එකක අපි සින්දුව දන්නවනම් F එක යන්නේ කියලා ඒකේ තියෙන මේජර් කෝඩ්ස් තුන ගැන තමයි අපි තාම කතා කරන්නේ මේ. රයිට් මම දැන් දෙන්න 4 වෙනි කෝඩ් එකට යනකොට මම C එක දැන් අපි ගිය පාර ගත්තේ C එකේ සින්දුවක් යනවා නම් C එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? රයිට් C කෝඩ් පළවෙනි කෝඩ් එකේ අවට තියෙන නෝට්ස් වලින් කොහොමද ලීඩ් පාර්ට් හදන්න පුළුවන් කියලා. අපි දැන් බලමු. එතකොට මම ගිය පාර කරේ එක කෙලිම 1 බේස් C එකක් ගත්තේ. රයිට් ඒ කියන්නේ ලෝම නෝට් එක ඇවිල්ලා ඉඳලා පිළිවෙලට දාපුවම අපිට තියෙන්නේ 1 3 5. ඒ කියන්නේ තුන්වෙනි කම්බිය 1 තියෙනවා, දෙවෙනි කම්බිය 3 තියෙනවා. දෙවෙනි කම්බිය 3 තියෙනවා, පළවෙනි කම්බියේ 5 තියෙනවා. රයිට්. එතකොට දැන් අපි මේ අවටින් F එකක් තියෙනවද කියලා බැලුවොත් එහෙම දැන් මම දන්නවා මේ තුනේ C කෝඩ් එකේ නෝට් තුන මම දන්නවා C E G. රයිට්. දැන් මේ E නෝට් එක මම ගැන කල්පනා කළා මෙතන එහා පැත්තට ගත්තොත් මට F එකක් තියෙනවා. එහෙනම් ඒ අවට F කෝඩ් එකක් තියෙන්න පුළුවන්. මම බලනවා රයිට් හරි. එතකොට මම දන්නවා F එකේ තියෙන නෝට් 3 ඇවිල්ලා වල 1 3 5 ඇවිල්ලා මොකද්ද? F A C කියන එක. දැන් මේ දෙවෙනි කම්බියට තමයි රූට් එක ගිහිල්ලා තියෙන්නේ. F එක දැන් දෙවෙනි කම්බියට ගිහිල්ලා තියෙන්නේ. රයිට්. දැන් අපිට ලිමිටඩ්. රයිට්. මේ පිළිවෙලටම දාගෙන යන්න ඕනේ. 1 3 5 කියන එක තමයි පිළිවෙල. රයිට්. අපි 3 ඉඳලා පටන් ගත්තොත් එහෙම 3 5 1. රයිට්. අපි 5 ඉඳලා පටන් ගන්නවා 5 1 3. ඔන්න ඔය පිළිවෙල වෙනස් වෙන්න බෑ. රයිට්. මේ සිස්ටම් එක අපි මේක දැන් අපි හදාරගෙන යන සිස්ටම් එක මේක වෙනස් වෙන්න බෑ. අපිට හැබැයි වෙන ෂේප් වල කෝඩ් අල්ලන්න පුළුවන් අපි දන්නවනම් කෝඩ්ස්. රයිට්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මොන පිළිවෙලටද අපි අල්ලන කෝඩ් එක එන්නේ කියලා. හැබැයි මේක අපි ඉගෙන ගන්න හදාරන අවස්ථාවේදී අර පිළිවෙල ගැන පොඩ්ඩක් හොඳට මතක තියාගෙන ඒකටම මුල් තැන දෙන්න ඕනේ. රයිට්. පිළිවෙලට. රයිට්. දැන් මගේ දෙවෙනි කම්බියට ගියා නම් දැන් මම පළවෙනි කම්බිය එතකොට පිළිවෙලට එනවා නම් මම තුනක් එන්න ඕනේ. පළවෙනි තුන්වෙනි නෝට් එක කෝඩ් එක 1 3 5 එකේ 1 තියෙනවා නම් දෙවෙනි කම්බියේ 3 තියෙන්න ඕනේ පළවෙනි කම්බියේ. රයිට්. F A C නම් ඒ තුන්වෙනි නෝට් එක කියලා කියන්නේ A එක. රයිට්. එතකොට A එකක් තියෙනවා මෙතන තියෙනවා නේ. F එක A එක. දැන් මට 5 ගෙනියන්න නෝට් එකක් නැහැ නේ. මේ කියන්නේ ස්ට්‍රින්ග් එකක් නැහැ නේ. දැන් මම 5 ගෙනියන්න ඕනේ උඩට. එහෙනම් මම දැන් මේ කම්බි තුනේ විතරක් ඉන්නේ හින්දා මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ තුන්වෙනි කම්බිය විතරයි. 5 මම දන්නවා F A C 1 3 5. C එක නම් 5 තියෙන්නේ. ඔන්න C එකක් තියෙනවා මෙතන. රයිට්. අපි දන්න මේ මෙහෙම අල්ලන කෝඩ් එක එතකොට 5 බේස් කෝඩ් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝම නෝට් එකේ 5th එක තියෙන්නේ. ඕකේ. හරි. දැන් මේකෙන් මට මොනවද කරන්න පුළුවන්?
මම බලනවා ඒ කියන්නේ දැන් ගිය පාර බලපු විදියටම 5 එක කියලා දන්නව නම් මම දන්නවා ස්කේල් එකේ තියෙන්නේ මම එක නෝට් එකක් විතරක් දැන් ඒ කියන්නේ මේක F එකට ගියා කියලා F ස්කේල් එකක් වෙන්නේ නැහැ. ඇයි F ස්කේල් එකක් වෙන්නේ නැත්තේ? මේ ඇවිල්ලා අපි ප්‍රධාන අම්බ්‍රෙලා එකක් විදිහට පාවිච්චි කරන C ස්කේල් එකේ 4 වෙනි කෝඩ් එක. එතකොට මේ ස්කේල් නෝට්ස් වෙන්න ඕනේ තාම C ස්කේල් එකේ නෝට්ම තමයි වෙන්න ඕනේ, රයිට්? එතකොට ඔයා F එකේ ගැහුවට F එකේ උඩ ඔයා ප්‍රධාන කරගෙන මේ F කෝඩ් ටෝන්ස් ටික ප්‍රධාන කරගෙන C ස්කේල් එකේ නෝට් තමයි අවටින් හොයන්න ඕනේ. ඔයාලට තේරුණා නේද? ඒක දෙතුන් පාරක් අහලා හරි ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න එකපාර තේරෙන්නේ නැත්නම් ඒක තමයි මට කියන්න පුළුවන් සරලම විදිය එක, රයිට්? ඊට වඩා සරල විදියකට කියන්න බෑ ඒක. ඔයා ඉන්නේ තාම මේ සින්දු යන්නේ C කියන කුඩේ යට තමයි යන්නේ. අම්බ්‍රෙලා එක යට තමයි යන්නේ, රයිට්? ඔයා කෝඩ් මාරු වුණාට ස්කේල් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඔයා C එකේ කෝඩ්ස් පාවිච්චි කරන්නේ. මේ බේසික් ලෙවල් එකේදී, රයිට්? රයිට් F එකට ගිහිල්ලා තින්නේ හැබැයි C එකේ ඉඳලා. එතකොට හැබැයි C ස්කේල් එකේම නෝට් පාවිච්චි කරන්න ඕන නම් මම දන්නවා F එකේ 5th එක, රයිට්? F C නම් මේ C නෝට් එක නම් මේ 5th එක කියලා දන්නවනම් මම දන්නවනම් මේ තියෙන්නේ. එහෙනම් 5th එකට දෙකක් එහා තියෙන්න ඕනේ 6th එක. ස්කේල් එකේ අපි දන්නවනේ ස්කේල් එකේ ඉන්ටර්වල්ස් හැදෙන විදිය whole tone, whole tone, semitone, whole tone, whole tone, whole tone, semitone, right? එතකොට 5th එකේ ඉඳලා 6th එකට සාමාන්‍යයෙන් තියෙන්නේ whole tone එකක්. D එකක් තියෙන්නේ, right? දැන් මට පුළුවන් මෙහෙම එකක් ගහන්න. ඕගොල්ලන්ට මෙහෙම එකක් ඇහිලා ඇති, right? මේ සින්දුවක. මගේ කෝඩ් එකටම අර දැන් අපි හොයාගත්ත 6 note එක ඇඩ් කරපුව තමයි වෙන්නේ. මේක තියෙනවා මේ G වෙන එකේ මම හිතන්නේ මේ වගේ ඒ කියන්නේ මේ වගේ සවුන්ඩ් එකක් තියෙන්නේ ඒකේ පාර්ට් එකේ. එතකොට අපි 6th එක හොයාගත්තා, රයිට්? ඒ 6th එක පාවිච්චි කළා වඩා මොන හරි ප්ලේ කරන්න පුළුවන්, රයිට්? නැත්නම් වඩා මේ මැද තියෙන ටෝන් එකේ ඉඳලා යන්නත් පුළුවන්, රයිට්? 5th 5 sharp 6. ඒ කියන්නේ මෙතනට ගියොත් එහෙම අපි 6 කෝඩ් එකක් වෙනවා. මේ ඇවිල්ලා F6 එකක් ගහන විදියක් තමයි, රයිට්? ඔය කියන්නේ 16 interval එක ඇඩ් කරලා තියෙන්නේ. 3යි 1යි 3යි ඇරෙන්න 16 interval එක ඇඩ් කරලා තියෙන්නේ. ඒක ඔයාට පෙනේ. ඒ කියන්නේ D minor එක වගේත් මේක කියලා. හැබැයි D minor එකේදී root එක D minor වෙනවා, රයිට්? ඒක ගැන දැම්ම හිතන්න එපා. මම ඒ කනෙක්ෂන්ස් උත් ඉස්සරහට පෙන්නන්න, රයිට්? හැබැයි මේක අපිට පුළුවන් ඒ විදිහට ගන්න. දැන් මේ C එකක් මෙතන තියෙනවා නම් C එකක් මෙතන ඔක්ටේව් එකක් තියෙනවා. එතන ඉඳලා මෙන්න පුළුවන් පාට. ඔයගොල්ලන්ට සන්ෆ්ලවර්ස් නීල්ලයි ගහනවා ඔය වගේ පාට ඇහිලා ඇති, රයිට්? එයා හරි සිම්පල් පාර්ට්ස් ගහන්නේ. හැබැයි එයා කෝඩ් ටෝන්ස් යූස් කරලා අවට ඉන්ටර්වල්ස් වලින් මොන වගේ පාර්ට් තමයි හදාගෙන ගහන්නේ නීල්ලයි, රයිට්? ඒක මොකද ප්‍රොසෙස් කරන්න හරි ලේසි. සින්දුවට ගොඩාක් ගැලපෙනවා ඒ වගේ පාර්ට්ස් ගහපුවම. ඉතින් අර සින්දුවට ඇත්තටම වැලියු එකක් එනවා මිසක් අර හානියක් වෙන තරම අඩුයි, රයිට්? ඉතින් ඒක තමයි ඒකේ ඒ කියන්නේ 6th එකේ පිටිපස්සේ කතාව. එතකොට මම පිටිපස්සෙන් මට මොකද කරන්න පුළුවන්? 5 එකක් තියෙනවා නම් මම දන්නවා 5 එකට දෙකක් පිටිපස්සේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ whole tone එක පිටිපස්සේ තියෙන්න ඕනේ 4. ඔය වගේ කියන්නේ ඔයාලට 5th එක පාවිච්චි කරලා එතන මෙතන 5th එක කියන්නේ B flat එක, right? හැබැයි B flat එක දැන් B flat එක කියලා කිව්වට ඔයගලන්ට තේරෙයි C scale එකේ B flat එකක් නැහැ. ඕකේ. හරි. එතකොට මේ sharp එක B flat එකක් නැත්නම් C scale එකේ තියෙන්න ඕනේ B එක.
ඔන්න ඔතනදී තමයි ඒ කියන්නේ සමහර කෝඩ් වලට යද්දී ඒ කෝඩ් එකේ ස්කේල් එක පාවිච්චි කරන්නේ නැතුව ඇත්ත පේරන්ට් ස්කේල් එක පාවිච්චි කරද්දී නෝට් සමහර විට ඕල්ටර් කරන්න වෙනවා කියලා කියන එක ඔතනදී තමයි ඇප්ලයි වෙන්නේ රයිට්. එතකොට මේ 4 එක කියලා කියපු එක 4 ෂාප් 4 එකක් වෙනවා රයිට්. ඔයා ගහන්නේ B එක. මෙන්න මේකට කියන අපි මෝඩ් කියන කතන්දරේ ඉගෙන ගන්නකොට අපි ඇත්තටම හතරවෙනි මෝඩ් එක ලිඩියන් මෝඩ් එක කියන එක ඇවිල්ලි වෙලා ඇත්තටම කියන්නේ මේජර් ස්කේල් එක ඉන්ටර්වල් එකක් එහාට මෙහාට කරලා තමයි මේ මෝඩ්ස් හැදෙන්නේ රයිට්. බෑ ඒ කියන්නේ මේජර් ස්කේල් එකේ මෝඩ්ස් 7 හදද්දි ඔන්න ඔය හතරවෙනි මෝඩ් එක තමයි මේ අපි ගහන්නේ. දැන් අපි හැබැයි ඉන්ටර්වල් ලේසි විදියකට හොයාගත්තා. අපි ඉන්ටර්වල් සිස්ටම් එක දන්නේ හින්දා අපිට නම්බරයක් මතක තියාගෙන ඒ අර පේරන්ට් ස්කේල් එකට අදාළව අපි ඇත්තටම ඉන්න කෝඩ් එකේ ස්කේල් එක ගහන්න නැතුව ඉන්න කෝඩ් එකේ ස්කේල් එකේ වෙනසක් කරන්න උනා අපිට ඇත්ත පේරන්ට් ස්කේල් එකේ නෝට් එකට ගැලපෙන්න රයිට්. එතකොට මේ හතරවෙනි කෝඩ් එකේ ඇත්තටම එන්නේ හතරවෙනි කෝඩ් එකේ 4 කෝඩ් එකේ 4th note එක F G A B flat හරන F එකක කෝඩ් එක F නම් ඒ කියන්නේ parent කෝඩ් එක F නම් ඔයාලට B flat එකක් තියෙන. හැබැයි අපි parent කෝඩ් එක C හින්දා ඔයාලට B එකකට යන්න වෙනවා 1 2 3. එතකොට සාමාන්‍ය F එකේ එන 4 එක නෙමෙයි ගහන්නේ ඔයා sharp 4 එකක් ගහන්නේ right. මේක වඩා එනවා ඒ සමහරට අර පොඩි ඉන්දියන් පැත්තට බර සද්දයක් ඒ රාග පැත්තට බර ඒවත් හැදිලා තින්නේ මේ වගේ සිස්ටම් එකකට. හැබැයි ඒකේ තියෙනවා ඒගොල්ලන්ටම ආවෙනික සිස්ටම් එකක් තියෙනවා රයිට්. මම ඇත්තරම ඉන්දියන් රාග ගැන දන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් පාර්ට් එකක් ගහන්න. දැන් ඔයා හොයාගත්ත 6th එකයි sharp 4 note එකයි පාවිච්චි කළා right. මෙන්න මෙහෙම එකක් counters right. ලස්සන ඒ කියන්නේ අපේ oriental සින්දු වලට ගැලපෙන විදිහට counters හදා ගන්න පුළුවන් right. ඊට පස්සේ මම දැන් ඒ කියන්නේ sharp 4 එක හෙව්වා 6th එක හෙව්වා. දැන් මම දන්නවා දෙවෙනි කම්බියේ තියෙනවා root note එක F එක. F එක පිටිපස්සේ note එක මට බලන්න පුළුවන් right හරි. එතකොට root එක පිටිපස්සේ තියෙනවා නම් මම දන්නවා සාමාන්‍ය scale එකක root එක පිටිපස්සේ 7th එකක් මොකක් හරි 7th එකක් තියෙන්න ඕනේ කියලා right. ඒ කියන්නේ සාමාන්‍ය මේජර් 7th එකක් තියෙන්න ඕනේ කියලා right. අපි මේජර් 7th එකක් කියලා කියමුකෝ. root එක පිටිපස්සෙම තියෙන මේජර් 7th note එක. ඒක ගැලපෙනවද කියලා මම බලනවා parent scale එකත් එක්ක. F එක නම් අපිට E එකක් තියෙන්නේ E note එකක් තියෙනවා scale එකේ C scale එකේ. ඒ කියන්නේ එක පාර්ට් එක තමයි note එක right. එතකොට අපි දන්නවා ඒ කියන්නේ තුන්වෙනි කම්බියේ තියෙන 5th එක තියෙන්නේ chord tone එක. ඉස්සරහා තියෙන 6th එක පිටිපස්සේ තියෙන sharp 4 එක. දැන් දෙවෙනි කම්බියට ගියාම දෙවෙනි කම්බියේ F එක පිටිපස්සේ තියෙන chord tone එක පිටිපස්සේ කෙලින්ම තියෙන්නේ major 7th එක right. ඒක අපිට පාවිච්චි ගන්න පුළුවන් note එකක් right. මම ඉස්සරහට ගිහිල්ලා බලනවා. එතකොට F එකේ ඉඳලා G එකට තමයි මට යන්න තියෙන්නේ. G එක C scale එකේ තියෙනවා. ඒක පාවිච්චි ගන්න පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනි එක මේක නම් F එක නම් දෙවෙනි note එක second එක ඇවිල්ලා G right. second එක හෝ add 9 එක 9 කියලා 9th කියලා කියන note එක G note එක right. එතකොට ඒ ටික පාවිච්චි කළා මම මොකක් හරි පාර්ට් එකක් ගහුවා ඔන්න ඔයගේ දැන් මම ගහුවා වගේ පාර්ට් එකක්. එතකොට මම second එක පාවිච්චි කරා major 7th එක පාවිච්චි කරා root එක පාවිච්චි කරා. ඒ කියන්නේ මේ chord tone ටික පාවිච්චි කරා. තේරුණානේ වැඩි හරි ලේසි. ඊට පස්සේ මට පුළුවන් දැන් මම දන්නවා third එක තමයි මේ යටම note එක. what third එක යටම note එක නම් මේ second එක මෙතනින් ගැහුවානේ second එක මෙතනින් උත් ගහන්න පුළුවන් G note එක right. ඕන එහෙම නැත්තම් fourth එක ඉස්සරහා තියෙනවා. fourth එක මොකද්ද කියලා බැලුවොත් මතක ඇතිනේ ඔයගලන්ට fourth එක එන්න ඕනේ sharp 4 එකක්. ඒක ගහන්න බෑ. එතකොට මේක නෙමෙයි ගහන්න ඕනේ ඉස්සරහ එක right.
ඔයාලට ඕන නම් ක්‍රොමැටික් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆෝර්ත් එක ගොඩක් වෙලා ඉන්න පුළුවන් නෝට් එක ෂාප් 4 එක සෝරි ෆෝර්ත් එක කියලා කියනවා මම. ඒ ෂාප් 4 එක ගොඩක් වෙලා ඉන්න හොඳ නෝට් එකක් නෙමෙයි රයිට්. ඔයගලන්ට ඒ කියන්නේ ඒක ටාගට් කරන්න ඕන නම් මේකම මම මේ ස්කේල් එකකින් එන ඒ කියන්නේ ලිඩියන් මෝඩ් එකේ එන නැත්තම් ෂාප් 4 කියන නෝට් එකේ එන අමුතු ෆීල් සවුන්ඩ් එක තමයි මම දෙන්න උත්සාහ කරන්නේ කියලා කිව්වොත් එහෙම ඒකේ රැඳෙන්න පුළුවන්. හැබැයි රැඳෙන්නේ නැතුව ටක් ගාලා ඒක පාසින් නෝට් එකක් විදියට තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ෂාප් 4 එකේ ඉඳලා ටක් ගාලා ඊළඟට ඉන්න 5th එකට හෝ එහා පැත්තේ ඉන්න ළඟම පිටිපස්සේ ඉන්න 3rd එකට එන්න තමයි අපි බලන්න ඕනේ right. නැත්නම් 5th එකේ ඉඳලම දිගටම ක්‍රොමැටික් ගහන්න පුළුවන්. අපි එහෙම එකක් ගැහුවොත් අන්න ඒ වැඩේ තමයි කරන්නේ right. theoretically අපි ඇනලයිස් කරපුවම ওই වැඩේ තමයි කරන්නේ right. මම 5th එක sharp 4 එක පාස් කරගෙන අර නෝට් එකක් ටච් කරගෙන ඒ කියන්නේ අපි හරිනම් ස්කේල් එක හැටියට ගහන්න හොඳ නැති නෝට් එක ක්‍රොමැටික් නෝට් එකක් විදිහට පාස් කරගෙන යනවා right. ක්‍රොමැටික් පාසින් නෝට් එකක් කියලා තමයි ඔක කියන්නේ. ඔයගලන්ට තේරෙනවනේ දැන් ඒ ටික විතරක් පාවිච්චි කරලා ඔය ඔක්කොම ඔයගලන්ට මික්ස් කරලා ලස්සන පාට් හදන්න පුළුවන් right. ඔන්න ඔක තමයි වැඩි right. 4 කෝඩ් එකේ වැඩි අපි ඊළඟ පාර බලමු 5 කෝඩ් එකෙන් මොනවද කරන්න පුළුවන් right. හැමෝටම ජය වේවා.